Hi viewers, ඔයාගේ තුලේ මේ විද්‍යාවේ ඊටාම දරුණු තියරි එක තියෙනවා. ඒක තමයි ක්වාන්ටම් ෆිසික්ස් කියලා කියන්නේ. ඔයාගේ මනසේ මේ ක්වාන්ටම් ෆිසික්ස් වගේ තමයි සිතුවිල්ලක් පවතින්නේ කියන එක ඔයාලා දන්නවද? ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමුද? ඉස්සල්ලාම මේ ක්වාන්ටම් ෆිසික්ස් කියලා කියන්නේ මොනවද දන්නවද? මොකුත් නෙමෙයි. මේ හැම දෙයක්ම මේ විශ්වය පිහිටලා තියෙන්නේ පරමාණු වලින්. ඒ පරමාණුත් පිහිටලා තියෙන්නේ සමහර තවමත් ඉතාම පුංචි දේවල් වලින් කියලා කියන්නේ විද්‍යාවේ කොටසක්. ඒක විද්‍යාවේ කොටසක් කියලා කියන එකට වඩා ඒක මේ හැම දෙයක්ම ගැනම කියන සයන්ස් එකක් කියලා කියන්න පුළුවන්. එයි දන්නවද මේ ක්වාන්ටම් ෆිසික්ස් කියනවා හැම දෙයක්ම පවතින්නේ තත්ත්ව දෙකකින් කියලා. ඒකට රැල්ලක් වගේ එකකුයි ආය පදාර්ථය වගේ එකකුයි තියෙනවා කියලා කියනවා. අපි එක පැත්තක් විතරයි දකින්නේ. නමුත් ඒක හැම දෙයක්ම පවතින්නේ ඩුවාලිටි යනු තත්ත්ව දෙකකින් කියලා දෙන්නේ විද්‍යාව තමයි මේ ක්වාන්ටම්. ඒක අපේ ඇතුළේ තියෙනවා. ඒක තමයි අපේ මනස. අපේ මනස කියලා කියන්නේ රැල්ලක් විදියටත් පවතිනවා. ඒක පදාර්ථයක් විදියටත් පවතිනවා. අපේ මනස විද්‍යාත්මකව කොහොමද ඇති වෙන්නේ කියලා විද්‍යාඥයන්ට කියන්න බෑ. ඒක සමහර අය කියනවා මේ විශ්වයේ කොටසක් තමයි අපේ මනස විදියට පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා. සමහර අය කියනවා එහෙම නෑ, අපේ බ්‍රේන් එකේ කෙමිකල් රියැක්ෂන් ඉඳ තමයි මේ මනස කියන සිතුවිලි ටික පවතින්නේ කියලා. සමහර අය කියනවා මේ මනස කියන එක මොනවද කියලා අපිට කියන්න බැරි දෙයක්. ඒක අපි තුල මේ විදියටම පවත්වාගෙන ගිහිලා අපේ මරණයෙන් පසුවත් වෙන විදියට පවත්වාගෙන යන්න යනවා කියන වගේම පැහැදිලි කිරීමක්. මේ මනස හින්දා තමයි මේ ලෝකේ ගොඩාක්ම දර්ශනවාදීන් බිහි වෙලා තියෙන්නේ. ගොඩාක් දර්ශනයක් තියෙන්නේ, විවිධ ආගම් තියෙන්නේ, විවිධ මතයක් තියෙන්නේ. හැම දෙයක්ම මේ මනස ගැන රිසර්ච් කරන, පරිශීලනය කරන දේවල් තමයි. ඒ හින්දා මේ ක්වාන්ටම් ෆිසික්ස් යනු විද්‍යාවේ ඉතාම දරුණුම තියරි එකක් දෙන් මේ මනස ගැන පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි මනස කියලා කියන මොකොත් නෙමේ, ඉතාම පුංචි මට්ටමින් පවතින රැල්ලක් විදියටත් ඒ වගේම පදාර්ථයක් විදියටත් පවතින්නේ ඩුවලිටි යනු තත්ත්ව දෙකකින් පවතින්නේ. ඒ සිතුවිලි ඔක්කොම එක්රස් වෙච්ච තැනක් තමයි. ඒක අපේ මොළයේ තුලින් අපේ මොළයේ උදව්ව තුලින් ක්‍රියේට් කරලා දෙයක් තමයි. නමුත් විශ්වයේනුත් කොටසක් ඔතනින් තියෙනවා. විශ්වය කියලා කියන්නේ හැම දෙයක්ම තියෙන තැනක්. එතනින් තමයි අපිත් ජීවත් වෙන්නේ. ඒ විශ්වයේ තියෙන පදාර්ථ ටිකක්, රැල්ල ටිකක් එක්රස් වෙලා අපේ මොළයේ ගැටෙනකොට අපේ මනස කියන එක පවතිනවා. ඒ හින්දා අපේ මනස කියන එක අපේ පාලනයේ යටතේ තියාගන්න පුළුවන් දෙයක් තමයි. ඒ හින්දා ඔයාගේ මනස ඔයා පාලනයේ තියාගන්න පුළුවන් නම් මේ ලොව ඔබටමයි. ඒ දන්නවද? ඔයාගේ මනස තමයි ඔයාව මේ ලෝකයට පෙන්වන්නේ. ඔයාගේ මනසේ කරුණාව කියන එක තියෙනවා නම් මේ ලෝකේ ඔබටමයි. ඕක කියනවා ක්වාන්ටම් ෆිසික්ස්. ක්වාන්ටම් ෆිසික්ස් එකෙන් කරුණාව කියන වචනයක් යොදවන්නේ නැති වුණාට ක්වාන්ටම් ෆිසික්ස් කියනවා හැම දෙයක්ම යථාර්ථයෙන් ඉතාම පුංචි විදියට කියන්න බැරි තරම් පුංචි විදියට පවතිනවා. දෙවිදියට පවතිනවා. දැන් දෙකකින් පවතින්නත් පුළුවන් කියලා. ඒ වගේ තමයි අපේ මනස. අපේ මනසට මාර ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අපි හරි ආකාරයට අපි යූස් කරනකොට මේ ලෝකේ අපිට බැරි දෙයක් නැති බව අපිට පේනවා. මේ ලෝකයට වැදගත් පුද්ගලයෙක් විදියට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ මනස වැදගත්කම ඔයාලා තේරුම් කරගන්න මේ ක්වාන්ටම් ෆිසික්ස් කියන්නේ ඒ සයන්ස් එක කියන දේවල් අපි තුල තියෙනවා. මනස විදියට පරිවර්තන වෙලා තියෙනවා කියලා ඔයාලා තේරුම් කරගත්තොත් ඇති ඊතුරු දේවල් ඔයාලගේ මනස බලා ගන්නවා. හොඳ පුද්ගලයෝ විදියට
ඔය අදිනුත් හොඳයි. ඉන් පසුවත් හොඳ වෙනවා. ඉන් පසුවත් හැමෝටම හොඳ කෙනෙක් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඔයාගේ මනස පිරිසුදු නම් එහෙම වෙන්න පුළුවන් කියන පණිවිඩය මේ මොටිවේෂන් වීඩියෝ එකකින් අපි ගෙනාවා. තව කවුරු හරි subscribe කරලා නැත්නම් මේ channel එක වහාම subscribe කරන්න.